පුතේ මේ පුතා බයික් එකේ ගිහලා පිලා ඉස්පිරිතාලේ ඇඩ්මිට් කරලා කිව්වා. ඕකයි පුතාව බලන්න ආවේ පුතේ. මාත්‍යා ගාව තුන්ඩුව තියනවද? අනේ තුන්ඩුවක් මොකුත් ලැබුණේ නැහැ. තුන්ඩුව නැතුව කොහොමද යවන්නේ මාත්‍යා ඇතුළට? මම ටක් ගාලා ගිහිල්ලා බලලා එන්න. යන්න පැත්තට වෙලා ඉන්න. තුන්ඩුව නැතුව තරහා වෙන්න එපා. තුන්ඩුව නැතුව ඇතුළට යන්න. ලොකු උදව්වක්. ටක් ගාලා ගිහිල්ලා බලලා එන්න මාත්‍යා මේ තුන්ඩුවක් තාම දුන්නේ නැහැ. ඇක්සිඩන්ට් වෙලා කියලා කිව්වා. ඉස්පිරිතාලේ නවත්තලා තියෙනවා කිව්වා. ඒකයි ආවේ. අපි අනුරාධපුරේ ඉඳලා ආවේ පුතේ. හරි අපි දන්නවා පුතා ඇප්පිලා තමයි මේ ඉස්පිරිතාලේ නවත්තන්නේ. කොහොමද ඔයගොල්ලෝ ඇතුළට යවන්නේ? තුන්ඩුව කාඩ් එක නැහනේ. කාඩ් එක තියෙනවනේ යවන්න පුළුවන් ඇතුළට. අනේ පුතේ ලොකු උදව්වක්. ටක් ගාලා ගිහිල්ලා එන්නම්කෝ පුතේ. මොකක්ද උනේ කියලා දන්නේ නැහනේ. අංකල් යන්න. ගිහිල්ලා එතන පැත්තට වෙලා ඉන්න. පස්සේ බලමු. මේ අංකල් මේ ටෙන්ඩුව ඇතුළට යවන්න. මටයි මේ ලොකු මාත්‍යාටයි රුපියල් 1000ක් විතර දෙන්න. ආව ඇතුළට යවන්න. බස් එකේ ආවේ පුතේ අදිසියම සල්ලිත් මොකුත් ගෙනාවේ නැහැ. ලොකු උදව්වක් පුතේ පොඩ්ඩක් කරලා දෙන්නකෝ. කීලා එන්න. අනිත් පාරේ යනකොට ආර කීයක් හරි දෙන්නම් උදව් කරන්නම් කමන්නේ. මේ පාරේ යන්න දෙන්නකෝ පුතේ. සල්ලි නැත්තම් කොහමද අංකල් ඇතුළට යවන්නේ? කාඩුත් නැහැ. කාඩ් තියෙනවා නවාව යවන්න තිබ්බා. බලන්න සල්ලි තිබ්බ කීයක් හරි දීලා යන්න ඇතුළට. අවුලක් නැහනේ. අනේ පුතේ. එහෙම කරන්න බෑ පුතේ පොඩ්ඩක් යවන්නකෝ. පොඩි මොනවද දන්නේ නැහැ පිලා කියලා කිව්වා මොනවා වෙලාද දන්නේ නැහැ. නවත්තලා තියෙනවා කිව්වා ඉස්පිරිතාලේ ඒකයි ආවේ. සල්ලි මොකුත් ගෙනාවේ නැහැ. ඇතුළට යවන්නත් බෑ. කාඩ් එක වුණේ අනිවාර්යෙන්ම. බලන්න සල්ලි තියෙනවා කීයක් හරි දෙන්න මාත්‍යාටත් කීයක් හරි දීලා ආව ඇතුළට දාන්න. ඇතුළේ ඉන්නවා මේ අනිත් මාත්තුරු බේත් ඕන දෙයක් කරගන්න පුළුවන් රුපියල් 500ක් දුන්නාම අංකල් බල්ලා කීයක් හරි දෙන්නකො. ඔක්කොම වැට්ටි කරලා දෙන්න. හරිද? කරා වෙන්න එපා සල්ලි නැත්තම් එතනට වෙලා ඉන්න පස්සේ බලමු. හරිද? තරහා වෙන්න එපා මාත්‍යෝ. අනිත් කට්ටිය පොලිමේ යන්න. Massage Live.